Ankara, Cappadocia, Smyrna, Bursa, Adana, Konya, Kayseri. Come with me, I'll take you. Mersin, Antalya, Esquisser, Samsun, Malatya, Sivas, Gebze. Come with me, I'll take you. I'm going to Istanbul. හලෝ කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඔන්න අපි ලස්සන වීඩියෝ එකක් අරන් අදත් ආවා. අද අපි ඔයාලා එක්ක යන්නේ තුර්කියට. ඉතින් අපේ මේ තුර්කි ගමන අපි ගොඩක් ආසාවෙන් ප්ලෑන් කරපු ගමනක්. ඔයාලා UK ඉන්න කෙනෙක් නම් ඔයාලට ලේසියෙන්ම e-visa එකක් ගන්න පුළුවන් තුර්කියට යන්න. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඕගොල්ලෝ ඇප්ලයි කරපු ගමන්ම ඕගොල්ලන්ට ඊමේල් එකට e-visa එක එනවා. අපි ලන්ඩන් ගැට්වික් එයාපෝට් එකේ ඉඳන් ඉස්තාන්බුල් එයාපෝට් එකට තමයි ෆ්ලයි කරේ ඉස්සෙල්ලම. ඉතින් මේ ගමන්ට අපිට සාමාන්‍යයෙන් පැය 4ක් විතර කාලයක් ගියා. අපි ඉස්තාන්බුල් එයාපෝට් එකට යනකොට උදේ පාන්දර 4 වගේ වුණා. ඒ වගේම මේ ඉස්තාන්බුල් එයාපෝට් එක හරිම ලොකුයි. අපි ගොඩක් වෙලා මේ එයාපෝට් එකේ ඇවිද්දා. මොකද එයාපෝට් එක හරිම ලස්සනයි. ඉස්තාන්බුල් එයාපෝට් එක තමයි තුර්කියේ තියෙන ලොකුම එයාපෝට් එක. ඒ වගේම ලෝකයේ තියෙන දෙවනි විශාලතම ප්‍රයිවට්ලි ඕන්ඩ් එයාපෝට් එක තමයි ඉස්තාන්බුල්. ඒ වගේම යුරෝපයේ තියෙන දෙවනියට කාර්යබහුලම එයාපෝට් එක තමයි ඉස්තාන්බුල් එයාපෝට් එක. ඉතින් අපි එයාපෝට් එකේ චුට්ටක් ඇවිදලා අපි ඊට පස්සේ ඉස්තාන්බුල් ටවුන් එකට යන්න පිටත් වුණා. අපි එතන ඉඳන් ටැක්සි එකක් තමයි ගත්තේ. මොකද එයාපෝට් එකේ ඉඳලා ඉස්තාන්බුල් ටවුන් එකටත් පැයක විතර රයිඩ් එකක් තියෙනවා. අපේ ටර්කි ටුවර් එකේ අපි ඉස්සෙල්ලම යන්නේ ඉස්තාන්බුල් වලට. ඊට පස්සේ අපේ ඊතුරු දවස් ටික අපි ගත කරන්නේ කැපඩෝෂියා වල. ඉතින් අපේ ඊළඟ වීඩියෝ වලින් ඔයාලට කැපඩෝෂියා ටුවර් එකත් බලා ගන්න පුළුවන්. ඉස්තාන්බුල් ටවුන් එකට කිට්ටු වෙනකොට ඉතින් ඒක වෙනම වයිබ් එකක්. ගොඩක් මොස්ක්ස් එහෙම තියෙනවා. ඒ බිල්ඩින් ස්ට්‍රක්චර්ස් ඒ හැමදේම හරිම වෙනස්. අපි ඉස්තාන්බුල් වල ඉස්සෙල්ලම යන්න ප්ලෑන් කරේ සරයිබුනු වලට. සරයිබුනු කියන්නේ ලස්සන පාක් එකක්. සරයිබුනු පාක් එක උදේට මාරම ලස්සනයි. අපි මෙතෙන්ට යද්දිත් සාමාන්‍ය පාන්දර 6:00 වගේ ඇති. ඒ වෙද්දිත් ගොඩක් අය ඇවිල්ලා හිටියා. ගොඩක් අය මෙතෙන්ට ඇත්තටම එන්නේ ෆිෂින් වලට. ඒ වගේම ජොගින් වලටත් කට්ටිය එනවා. ඔයාලට මේ ඉස්සරහින් පේන්න තියෙන්නේ මාමරා සී එක. මාමරා සී එක තියෙන්නේ තුර්කි රට ඇතුලේ. ඒ කියන්නේ තුර්කි දේශ සීමා ඇතුලේ තමයි මාමරා සී එක තියෙන්නේ. තුර්කියේ තියෙනවා ඒෂියන් සයිඩ් එක සහ යුරෝපියන් සයිඩ් එක කියලා සයිඩ්ස් දෙකක්. ඒ සයිඩ්ස් දෙක වෙන් කරන්නේ මේ මාමරා සී එකෙන්. ඉස්තාන්බුල් වල බලන්න ආපු පළවෙනි තැන තමයි මෙතන. අපි ඊට පස්සේ යනවා තවත් ලස්සන තැන් කීපයක් බලන්න. ඒවට මෙතන ඉඳන් වැඩි දුරක් නැහැ. අපි පයින් තමයි එතනට යන්නේ. ඔයාලා දිගට වීඩියෝ එක බලන්නකෝ. අපි ඊළඟට බලන්න යන්න තියෙන තැනට යන්න තියෙන්නේ මේ පාක් එක දිගේ. ඉතින් මේ පාක් එක තමයි ගුල්හානි පාක්. අපි කලින් ගියපු සරයිබුනු පාක් එකේ ඉඳලා විනාඩි 2-3ක් පයින් යන දුරින් තමයි මේ පාක් එක තියෙන්නේ. ඔයාලා බලන්නකෝ පාක් එකේදී අපිට කවුද හම්බුනේ කියලා. මෙතන ඇත්තටම පූසෝ ගොඩක් හිටියා. තුර්කිය කියන්නේ ගොඩක් පූසෝ ඉන්න රටක්. ඉතින් ඔයාලට ඉස්සරහට මම තුර්කියේ ඉන්න පූසෝ ගැන ඒගොල්ලන්ට කොහොමද තුර්කියේ මිනිස්සු සලකන්නේ කියන එක ගැන වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. දැනට ඔයාලා මේ වීඩියෝ ටික බලන්නකෝ. ගුල්හානි පාක් එකෙන් එළියට ආවට පස්සේ ඔන්න ඉතින් අපි යන්න ආසාවෙන් හිටපු තැනට අපි ආවා. මේ තියෙන්නේ ඉස්තාන්බුල් වල සුල්තානාමෙත් චතුරස්‍රය.
මේ සුල්තාන් අහ්මද් චතුරස්‍රය තමයි ඉපැරණි බ්ලූ මොස්ක් එක සහ හගියා සොෆියා මුස්ලිම් පල්ලිය පිහිටා තියෙන්නේ. මේ ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ හගියා සොෆියා පල්ලිය. ඒ වගේම මේ ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ බ්ලූ මොස්ක් එක. ඉතින් මේ දෙකම ඉතාමත් පැරණි ගෘහ නිර්මාණ ශිල්පයෙන් සමන්විත ඉතාමත් විශේෂ තැන් දෙකක්. මේ බ්ලූ මොස්ක් එක 17 වෙනි සියවසෙත් හගියා සොෆියා 6 වෙනි සියවසෙත් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ගොඩක්ම පැරණි ඉතිහාසයක් තියෙන මේ හගියා සොෆියා එකට මේ හගියා සොෆියා නිර්මාණය කරලා තියෙන්නේ බයිසන්ටීන් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව. ඒ වගේම බ්ලූ මොස්ක් එක හදලා තියෙන්නේ ඔටෝමන් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව. අපි දැන් මේ යන්නේ බ්ලූ මොස්ක් එක ඇතුළට. ඉතින් මෙතන හරිම ලස්සනයි, මාරම ලස්සන ගෘහ නිර්මාණ ශිල්පයක් තමයි මෙතන තියෙන්නේ. මම කලින් කිව්වා වගේ මෙතන හදලා තියෙන්නේ ඔටෝමන් ආකිටෙක්චර් එක අනුව. මේ බ්ලූ මොස්ක් එක නිර්මාණය කරලා තියෙන්නේ පළමුවන සුල්තාන් අහමඩ් කියන පාලකයාගේ කාලේ. ඒ වගේම එයා මේක නිර්මාණය කරලා තියෙන්නේ මීට එහා පැත්තෙන් තියෙන අපි කලින් පෙන්නපු හගියා සොෆියා කියන පල්ලියට තරඟකාරීත්වයක් ලබා දීමට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක ගොඩක් විශාල නිර්මාණයක්. මේකේ ගෘහ නිර්මාණ ශිල්පියා තමයි සෙඩෙෆ්කාර් මෙහෙමඩ් අගා. මේ පල්ලිය මිනරෙට්ස් 6කින් සමන්විතයි. මිනරෙට්ස් කියන්නේ අර උසට තියෙන කුළුණු. ඔන්න ඉතින් අපි දැන් පල්ලිය ඇතුළට යන්න තමයි හදන්නේ. ඉතින් සෙරප්පු එහෙම ගලවල තමයි අපි ඇතුළට යන්න ඕනේ. මෙතන අපි කියපු දවසේ ගොඩක් සෙනග හිටියා. මේ පල්ලිය ඇතුළේ හරිම ලස්සනයි. මේක ඇතුළේ නිල් පාට ටයිල්ස් 20000කට වැඩිය තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ හින්දා තමයි මේකට බ්ලූ මොස්ක් එක කියලා කියන්නේ. මේ බ්ලූ මොස්ක් එක 1985 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙනවා. ඔන්න ඉතින් අපේ බ්ලූ මොස්ක් එක බලලා ඉවර වෙලා ඊළඟට අපි ලන්ච් ගන්න තමයි ගියේ. ඉතින් මෙතනදිත් අපිට පූසෝ කීප දෙනෙක්ම හම්බුණා. තුර්කියේ ඉතින් පූසෝ නිදි තැනක් හොයන්න නැත්තරම් මෙතන හිටපු එක කරනවා ටිකක් ආඩම්බරයි. ඔන්න බලන්නකෝ ආ ඉතින් මට ඊළඟට කරන දේ. ඔන්න ඉතින් මෙතෙන්දි මට තව චූටි යාළුවෝ දෙන්නෙක්ම හම්බුණා. මං කලින් කිව්වා වගේ තුර්කියේ ඉතින් පූසෝ නැති තැනක් හොයන්න නැති තරම්. මේ තුර්කියේ මිනිස්සු පූසන්ට හරිම ආදරේ. ඒගොල්ලන්ට කන්න දෙනවා. ඉතින් මේ පූසෝ කාටවත් අයිති නෑ. හැමෝම මේ පූසෝන්ව රැක බලා ගන්නවා. ඊළඟට අපි යනවා ලන්ච් එක ගන්න. ඉතින් අපි ලන්ච් එක ගන්න ගියේ ඉස්තාන්බුල් වල තියෙන රූෆ්ටොප් රෙස්ටොරන්ට් එකකට. මෙතනට ඉතින් ඉස්තාන්බුල් ටවුන් එක ලස්සනට පේනවා. මේ මම බොන්නේ ටර්කිෂ් ටී එකක්. ඉතින් ඉස්තාන්බුල් ඇවිල්ලා ටර්කිෂ් ටී එකක් බිව නැත්තම් වැඩක් නැහැ. මාරම රසයි. ඇත්තටම කේ අමුතුම රසක් තියෙන ටර්කිෂ් ටී වල.
මෙතන රූෆ් ටොප් එකට මේ ටවුන් එකේ තියෙන ප්‍රසිද්ධ තැන් සේරම වගේ පේනවා. ඉතින් ඔයාලා කලින් දැක්කේ බ්ලූ මොස්ක් එක, මෙතන තියෙනවා හගිය සොෆියා පල්ලිය, ඒ වගේම මාමරා සී එක, ඒ හැම තැනම ලස්සනට මෙතෙන්ට පේනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනා වගේ සීගුල්ස්ලත් වටේ කැරගෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා සමහර ලාවට කට්ටියකින් කෑම එහෙමත් උදුරගෙන යනවා. මෙතෙන්දී අපි සීගුල්ස්ලට කෑම දැම්මා. මෙතන මේගොල්ලෝ වෙනම ප්ලේට්ස් දාලා තියෙනවා. ඒ කෑම කන්නේ නායට සීගුල්ස්ලට ෆීඩ් කරන්න එහෙම. ඉතින් ඒගොල්ලන්ට අපි මේ දෙන්නේ චීස් කෑලි. අපි ඊළඟට යනවා ග්‍රෑන්ඩ් බසායක බලන්න. මේ ග්‍රෑන්ඩ් බසායකත් ඉතින් ඉස්තාන්බුල් වල තියෙන ගොඩක්ම ප්‍රසිද්ධ තැනක්. මෙතන ඉතින් නැති දෙයක් නැති තරම් ලොකු මාකට් එකක් තමයි ඇතුලේ තියෙන්නේ. ග්‍රෑන්ඩ් බසා කියන්නේ ලෝකයේ තියෙන පැරණිතම සහ විශාලතම ආවරණය කරන ලද, ඒ කියන්නේ වහලයක් තියෙන මාකට් එකක්. මෙතන ඔයාලට මේ පේන වගේ ආවරණය කරන ලද වීදි 61ක් සහ ෂොප්ස් 4000ක් පමණ තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඉස්තාන්බුල් වල තියෙන ඉතාමත්ම ප්‍රසිද්ධ තැනක් තමයි මේ ග්‍රෑන්ඩ් බසායක. මෙතන තියෙනවා ජුවලරි ෂොප්ස්, ඇඳුම් කඩවල්, ස්පර්නියර්ස් ගන්න තැන්, බෑග්ස්, ෂූස්, නැති දෙයක් නැති තරම් මෙතන හැමදේම තියෙනවා. ඒ වගේම හැබැයි මෙතන චුට්ටක් එක්ස්පෙන්සිව් අනිත් තැන් වලට වැඩිය. මේ ග්‍රෑන්ඩ් බසායක ලෝකේ පළවෙනි shopping mall එක කියලාත් සඳහන් වෙලා තියෙනවා සමහර තැන්වල. තුර්කියේ රත්තරන් වලටත් ගොඩක් ප්‍රසිද්ධයි. මෙතන මේ තියෙන රත්තරන් බඩු ඔක්කොම කැරට් 22 ඒවා. ඉතින් ගොඩක් අය ටර්කි යනවා රත්තරන් බඩු මිලදී ගන්නත්. ටැග් එකක් තමයි මේ. නෑ අර එල්ලනේ යන්නේ. මේ බසායකේ ඇවිදින් පිස්සු හැදෙන පාරවල් හිතා ගන්නත් බෑ. අර මං කලින් කිව්වා වගේ ස්ට්‍රීට්ස් 61ක් තියෙනවනේ. ඉතින් සමහරලාට පාර හොයා ගන්නත් බැරි වෙනවා. ඉතින් අපි දෙන්න කැරකිලා එකම තැන වට කීපේ එහෙම රවුම් ගහලා කොහොම හරි එළියට යන තැන හොයාගත්තා. ඉතින් මාරම ලස්සනයි. පිස්සු හැදෙන ඇතුළට ගියාම මේ තියෙන දේවල් දැක්කම ඔන්න අපි ඊට පස්සේ අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න තමයි ලෑස්ති උනේ. එළියට යද්දි ඉතින් මේ වගේ චුටි කඩවලුත් තියෙනවා ලස්සන පොඩි ස්වර්නියර්ස් එහෙම ගන්න තැන්. ඊළඟට අපි යනවා ෆෙරි රයිඩ් එකක්. මේ ෆෙරි රයිඩ් එක තියෙන්නේ බොස්ෆරස් සමුද්‍ර සන්ධිය හරහා. බොස්ෆරස් සමුද්‍ර සන්ධිය කියන්නේ අපි කලින් පෙන්නපු මාමරා සී එකයි තුර්කියේ උඩහින් තියෙන එක නෝර්ත් සයිඩ් එකේ තියෙන බ්ලැක් සී එකයි යා කරන සමුද්‍ර සන්ධිය තමයි බොස්ෆරස් කියන්නේ. බොස්ෆරස් සමුද්‍ර සන්ධියෙන් තමයි ටර්කි වල ඒෂියන් සයිඩ් එකයි යුරෝපියන් සයිඩ් එකයි වෙන් වෙන්නේ. ඉතින් මේ බොස්ෆරස් සමුද්‍ර සන්ධිය through තමයි අපි දැන් මේ ෆෙරි රයිඩ් එක යන්න හදන්නේ. ඉතින් මෙතෙන්ටත් ඔයගලන්ට පේනවා ඈතින් තියෙන ගලට ටවර් එක. අපි ඊළඟට යන්නේ ගලට ටවර් එක බලන්න.
කලින් කිව්වා වගේ මේ ෆෙරි රයිඩ් එක යන්නේ බොස්ෆරස් සමුද්‍ර සංදියෙන්. එතකොට අපිට ඒෂියන් සයිඩ් එකයි යුරෝපියන් සයිඩ් එකයි දෙකම පේනවා. දැන් මේ ඔයගොල්ලන්ට පේන්නේ ටර්කි වල ඒෂියන් සයිඩ් එක. එතනත් මේ ඔයගොල්ලන්ට ඈතින් පේන ගොඩනැගිල්ල තමයි චම්ලුජා ටවර් එක. මේක තමයි ටර්කි වල තියෙන උසම ගොඩනැගිල්ල. මේක ටෙලිවිෂන් and රේඩියෝ ටවර් එකක්. දැන් මේ ඔයාලට ඈතින් පේන මොස්ක් එක තමයි ශම්ලුජා මොස්ක් එක. මේක තමයි ටර්කි වල තියෙන විශාලතම මොස්ක් එක. මේක ඇතුළට එකපාරට සාමාන්‍ය මිනිස්සු 63000කට විතර යන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවලු. මේ ඔයාලට පේන තියෙන්නේ රුමේලි බලකොටුව. මේක 1451 වගේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඔයාලට පේන්නේ ගලට බ්‍රිජ් එක. මේ බ්‍රිජ් එක හරහා ගියාම තමයි ගලට ටවර් එකට යන්න පුළුවන්. ඉතින් මේ බ්‍රිජ් එක උඩ ගොඩක් අය ෆිෂින් කරනවා. ගලට බ්‍රිජ් එකේ ඉඳන් ටිකක් දුර පයින් යන්න තියෙනවා ගලට ටවර් එකට. ගලට ටවර් එකට යන පාරේ තියෙනවා මේ වගේ පොඩි ෂොප්ස්. මේවයි විකුණන පුච්චපු ඉරුඟු සහ චෙස්නට්. අපි ගලට ටවර් එකට ගියේ නම් ටිකක් හවස් වෙලා. ඉතින් ඒ යන පාරෙත් ගොඩක් ෂොප්ස් එහෙම තියෙනවා. මේ ඔයගලන්ට පේන තියෙන්නේ ගලට ටවර් එක. මේ ගලට ටවර් එක නිර්මාණය කරලා තියෙන්නේ 1348. මේක මුලින්ම ඉදි කරලා තියෙන්නේ වොච් ටවර් එකක් විදියට. මෙතන ඉඳන් අනිත් හැමතැනම පේන නිසා දැන් නම් මෙතන මියුසියම් එකක් විදියට තමයි පවත්වගෙන යන්නේ. මේ තියෙන්නේ ටර්කි වල ගොඩක්ම ප්‍රසිද්ධ ස්ට්‍රීට් ෆුඩ් එකක්. මේකේ නම තමයි සිමිට් බ්‍රෙඩ්. මේක බනිස් එකක් ඉතින් උඩින් තලයට එහෙම දාලා මැදින් නියුටෙලා එහෙම ගාලා තියෙන්නේ. ඔයගොල්ලෝ ටර්කි ආවොත් try කරලා බලන්න. ඔන්න ඊළඟට අපි ගියා ටර්කි ආවොත් අනිවාර්යයෙන්ම try කරන්න ඕනි කෑමක් කන්න. ඒ තමයි ෂවර්මා. මොකද ෂවර්මා වල මූලාරම්භය හැදිලා තියෙන්නේ ටර්කි වලින්ම තමයි. ටර්කි වලින් තමයි ෂවර්මා හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ටර්කි වල ෂවර්මා මාරම රසයි. අනිත් රටවල් වල ඒවට වැඩිය ටිකක් වෙනසක් තියෙනවා. ඔන්න ඉතින් අපි මුළු දවසෙම ඉස්තාන්බුල් වල ඇවිදලා අන්තිමට අපේ හොටෙල් එකට ආවා. හෙට අපි යනවා කැපඩෝෂියා. ඉතින් අද රැයට අපි නවතින්නේ මේ හොටෙල් එකේ. අපි එයාපෝට් එක ළඟ හොටෙල් එකක් තමයි බුක් කරේ. මොකද හෙට උදේම අපිට කැපඩෝෂියා ෆ්ලයිට් එක ගන්න තියෙන නිසා. ඉතින් අද දවසේ ඉස්තාන්බුල් නගරේ ගත කරපු දවස හරිම ලස්සනයි. අපි බලාපොරොත්තු වුණා වගේම හරිම ලස්සන නගරයක්, හරිම ලස්සන අත්දැකීම් ගොඩක් එකතු කරගත්තා. ඉතින් මේ වීඩියෝ එක අපි මෙතනින් ඉවර කරනවා. අපේ ඊළඟ වීඩියෝ එකත් එක්කත් අනිවාර්යයෙන්ම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඊළඟට අපි ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම් කැපඩෝෂියා වල. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් like එකක් දාන්න, comment එකක් දාන්න.
ඉතින් ආපහු තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.